සුබ දවසක් වේවා. රාවල් මීඩියා මගේ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාටම. ඉතින් අද මම මේ කතා කරන්නේ ග්‍රහ මණ්ඩලයේ ඉන්න තවත් සුවිශේෂ වූ ග්‍රහයෙක්ගේ රාශි ගමන පිළිබඳව. ඒ කියන්නේ මේ ග්‍රහ මණ්ඩලයේ ඉන්න බුද්ධිමත් නැනකාරක නුවණකාරක ඒ වගේම ධනකාරක නීතිකාරක යුක්තිගරුක ඒ වගේම ලෝකෝත්තර සැප සම්පත් ලබා දෙන ප්‍රබලම ග්‍රහයක් තමයි ගුරු ග්‍රහය කියන්නේ බ්‍රහස්පති ග්‍රහය කියන්නේ. අනේ බ්‍රහස්පති ග්‍රහයා වසර 12කට පස්සේ බුධහිමි මිථුන රාශියට පිවිසේ. මේ මාසේ 14 වෙනිදා. මේ මාසේ 14 වෙනිදා මිථුන රාශියට එන මේ ගුරු ග්‍රහයා වසරක කාලයක් මේ මිථුන රාශිය තුළ ගමන් කරනවා. මෙවර විශේෂත්වයක් තියෙනවා. මේ මාසේ 14 වෙනිදා මිථුන රාශියට ඇවිල්ලා වේගවත් ගමනක් ගිහිල්ලා අති වේගෙන් ගමන් කරලා ඔක්තෝබර් මාසේ 18 වෙනිදා කටක රාශියට උච්ච භාවයටපත් වෙනවා. ඊට පස්සේ නැවත වාරයක් කටක රාශියේ දෙසැම්බර් දක්වා ගමන් කරලා මිථුන රාශියට නැවත වාරයක් පැමිණෙනවා. 2026 මැද භාගයේ දක්වාම ඊළඟට මෙයා මේ මිථුන රාශියේ ගමන් කරන්නේ. මෙන්න මේ ග්‍රහ ගමන ඇත්තම සුවිශේෂී ග්‍රහ ගමනක් ඉතා වැදගත් ග්‍රහ ගමනක්. අපි බලමු මේ ඔබේ ලග්නයට මේ ගුරු මාරු මොන ආකාරයකින් ප්‍රතිඵල ගෙන දෙයිද කියලා. ඒ නිසා මොහොතක් ඔබ රැඳී සිටින්න මාත් සමග ඔබේ ලග්නය පිළිබඳව තොරතුරු සවිස්තරාත්මකව දැනගන්න. ඔබ තවමත් මගේ රාවල් මීඩියා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඔබට පුළුවන් YouTube නාලිකාව subscribe කරන්න. අනේ විට ඔබට මේ මම ගෙනෙන වැඩසටහන් නිසකව එවලීම බලන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් එහෙමනම් අපි සම්බන්ධ වෙමු ඔබේ ලග්නය පිළිබඳව දැනගන්න. මේ ගුරු මාරුව ඔබට කුමන ආකාරයකින් බලපායිද කියලා. ඔබ සියලු දෙනාටම යහපතක්ම උදා වේවා. විශ්ව ශක්තිය විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබට ලැබේවා. ඔබට තෙරුවන් සරණයි. ඔබේ ලග්නය ධනු ලග්නය නම් ධනු ලග්න හිමියනි ඔබේ ලග්නාධිපති ග්‍රහයා වෙන්නේ ගුරු ග්‍රහයා. ඒ වගේම ඔබේ කේන්ද්‍රයේ 4 වෙනි ආධිපතියා වෙන්නේ ගුරු ග්‍රහයා. මේ ගුරු ග්‍රහයා මේ මාසේ 14 වෙනිදා මිථුන රාශියට එනවා කියන්නේ ඔබේ කේන්ද්‍රයේ 7 වෙනිදාට එනවා. කේන්ද්‍ර ස්ථානයකට ගුරු පැමිණෙනවා. කේන්ද්‍ර ස්ථාන දෙකක් අධිපති ගුරු ග්‍රහයා කේන්ද්‍ර ස්ථානයකට එනවා. 7 වෙනිදා. 7 වෙනිදා එන ගුරුට සප්තම දෘෂ්ටියෙන් තමන්ගේ ලග්නය, මනස, බුද්ධිය, ඔළුව ගැන කතා කරන තැන පේනවා. අනේ නිසා ධනු ලග්න හිමියන්ට බොහොම වාසනාවන්ත සුබවාදී යහපත් කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ගුරු කියන්නේ ධනකාරක ග්‍රහයා. ඊළඟට ගුරු කියන්නේ බුද්ධිකාරක ඥානකාරක ග්‍රහයා. ඊළඟට ගුරු කියන්නේ සෞම්‍යකාරක ග්‍රහයා වගේම ග්‍රහ මණ්ඩලයේ අග්‍ර පුරෝහිත ග්‍රහයා ලෙස හඳුන්වනවා. අනුන්ට අවවාද අනුශාසනා දෙනවා, උපදෙස් දෙන්න පුළුවන්. තමන් නීතිගරුක, යුක්තිගරුක, සාධාරණව කටයුතු කරන බොහොම සුබවාදී ග්‍රහයි. ඉතින් මෙයා 7 වෙනිදාට එනකොට කේන්ද්‍ර ස්ථානයට එනකොට ඔබගේ මනස, සිතුවිලි, බුද්ධියත් මේ ගුරුගේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක වඩා සුදුසුයි, සුබයි. අන්න ඔබ බුද්ධිමත් තීන්දුව తీරන ගන්න පිළවෙනවා. යහපත් දේ හිතට ඇති වෙනවා, යහපත් සිතුවිලි ක්‍රියාත්මක වෙනවා. තමන් හොඳ දුරදක්නා නුවණින් කටයුතු කරනවා. තමන්ගේ ආර්ථිකයේ ධනෙ ශක්තිමත් කරගන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන් ධනු ලග්න හිමියන් රැකියාවක නිරත වෙනවා නම් මෙන්න ඔබේ රැකියාවේ දියුණුවක් ඇති කරගන්න පුළුවන් වෙලාවක්. රැකියාවෙන් ලාභ ප්‍රයෝජන, ඵල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් වෙලාවක්. තනතුරු තාන්නමාන ලැබෙනවා. කොතන ගියත් ඔබට මූලිකත්වයේ ලැබෙනවා, ප්‍රධානත්වයේ ලැබෙනවා. ඒ වගේම තමයි කීර්ති, ප්‍රශංසා, ගෞරවය ලැබෙන්න ඕනේ. ඔබගේ හැකියාව, ඔබගේ දක්ෂතාවය, ඒ ඔබේ කුසලතාවය ව්‍යාප්ත වෙන වෙලාවක්, විසිරෙන වෙලාවක්, ඉස්මතු වෙන වෙලාවක්. මෙන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා ධනු ලග්න හිමියන්ට කාලයකට පස්සේ සුභවාදී ගමනක් යන සුභවාදී අඩිතාලමක් දාගන්න අවස්ථාවක්.
හැබැයි ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ. ඔබ ක්‍රියාශීලී වෙන්න ඕනේ. ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔබ අලස වෙලා, ඔබ කම්මැලි වෙලා, ඔබ මන්දගාමී විදිහට ගත කළොත් ජීවිතය මේ සුභවාදී ප්‍රතිඵල දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ. දෙසැම්බර් මාසෙ දක්වා ගුරු ග්‍රහයා මෙලෙස 7 වෙනිනේ ගෝචර වෙනවා. මේ මාස 5 කාලය තුල ඔබේ ජීවිතේ නවතාවයක් ඇති කරගන්න පුළුවන් වෙලාවක්. විශේෂයෙන් ශාස්ත්‍රීය කටයුතු කරන අය, ගුරුවරු වගේ අය, අන්ට අවවාද අනුශාසනා උපදෙස් දෙන වෘත්තීන් වල එදිලා ඉන්න අයට අන්න බොහොම හොඳ කාලයක් මේ වෙලාව. ඒ වගේම තමයි රැකියාවක් නැතුණත් ව්‍යාපාරයක් කරා කියන්නකො ඔබ. ධනු ලග්න හිමියෙක් වෙලා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම්, තමන්ගේ දෙයක් කරන කෙනෙක් නම්, තමන්ගේ වෘත්තියක නියැලෙනවා නම් අන්න ඔබටත් ඒ වාසනාව තියෙනවා. ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. ඇයි ඔබට හොඳ හවුල්කරුවෝ පිරිසක්, හොඳ පාරිභෝගික පිරිසක් ලැබෙනවානේ. උගත් බුද්ධිමත් අය, ඇසුරට සුදුසු අය ලැබෙනවා. හොඳ සම්බන්ධතාවයන් ගොඩනගෙනවා. ඒ ගොඩනගෙන සම්බන්ධතාවය උසස් උගත් බුද්ධිමත් අය බවට පත් වෙනවා. මෙන්න මේ නිසාම ධනු ලග්න හිමියන්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගන්න පුළුවන් සුභවාදී පරිසරයක්, වටපිටාවක් ගොඩනගෙනවා. තමන් යටතේ ඉන්න සේවක සේවිකාවෝ වෙන්න පුළුවන්, තමන් හවුල්කාරයෝ වෙන්න පුළුවන්, පාරිභෝගිකයා වෙන්න පුළුවන්, තමන් සමග ගනුදෙනු කරන. මෙන්න මේ ඇතව බොහොම මිත්‍රශීලී වෙලා, සුවදශීලී වෙලා, මොකද එයාගෙන් උදව් උපකාර අවවාද අනුශාසනා උපදෙස් අරගෙන ජීවිතයේ සුභවාදී පැත්තට ගෙනියන්න පුළුවන් ස්ථාවර මට්ටමක ආර්ථිකයක් ගොඩනගා ගන්න කාලයක්. ගේදොර ඉඩකඩම් ලාභ ලැබෙන වෙලාවක්. මොකද 4 වෙනි අධිපතිය ඔබේ කේන්දරේ ගුරු ග්‍රහයා 7 වෙනි කේන්ද්‍රගත වෙනවා. ඉඩකඩම් ලාභ ලැබෙනවා, වස්තු ලාභ ලැබෙනවා, හදිසි ධන ලාභ ලැබෙනවා, පොළවෙන් වස්තු සම්පත් ලැබෙනවා. මේ ගුරු ග්‍රහයා බලවත් වෙලා මේ ගමන් කරන කාල පරාසය තුල, කේන්ද්‍රගත වෙලා ගමන් කරන කාල පරාසය තුල අලුතෙන් ඉඩමක් ගන්න, අලුතෙන් ගෙයක් හදන බලාපොරොත්තු වෙමින් හිටියනම් අන්න ඔබට අවස්ථාව උදා වෙනවා දැන්. අලුත් නිවහනකට පදිංචිට යන්න පුළුවන්, අලුතෙන් වාහනයක් ගන්න. මේ හැමදේම යාන වාහන, ගේදොර ඉඩකඩම් ලාභ ලැබෙන්න ඕන වෙලාවක්. ආර්ථික ශක්තිමත් වෙන්න ඕනේ, ධන ලාභ ලැබෙන්න ඕන වෙලාවක්. මොකද 7 වෙන්නේ ඉන්න ගුරුට 8 වෙන්නේ, ඔවින 8 වෙන්නේ 2 වෙන්න ධනස්ථානයේ පේනවනේ. මේ ධනකාරක ග්‍රහයා ගුරු කියන්නේ. ගුරු කියන්නේ ධනකාරක ග්‍රහයා, ධනයට අධිපති ග්‍රහයා. ඔබට ධනෙ ලැබෙන්න ඕනේ, විශාල වශයෙන් ලැබෙන්න ඕනේ. ඒක මගේ හදිසි ධන ලාභ ලැබෙන යෝගයක් මේක. ඒ නිසා ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරන්න වෙනවා. ඒ වගේම තමයි විවාහය. විවාහ වෙලා ඉන්න ධනු ලග්න හිමියන්ගේ තමන්ගේ පෞල් ජීවිතය තුළ වාසනාවන්ත ලෙස හොඳ පෞල් සංස්ථාවක් ගොඩනගා ගන්න පුළුවන් කාලයක්. පෞගේ දවස්වල මොන හරි මත ගැටුම් ආරවුල් ඇති වුණා තිබුණත් ඒවා වෙනස් වෙලා බුද්ධිමත්ව තීන්දුව తీරන අරගෙන යහපත් ගෘහ ජීවිතයක් තමන්ගේ ස්වාම්පුරුෂයා වෙන්න පුළුවන්, තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන්, තමන්ගේ දරුවෝ වෙන්න පුළුවන්. මෙන්න මේ ඇත්ත එක බොහොම සහසම්බන්ධතාවයක් ඇතුව, මිත්‍රශීලී භාවයක් ඇතුව ලං වෙලා කටයුතු කරනවා. අදහස් වල පුදුම එකඟතාවයක් ඇති වෙනවා. යහපත් අදහස්, සුභවාදී අදහස්, ධාර්මික අදහස් ඉස්මතු වෙනවා. චේතනාව පිරිසිදු වෙනවා මේ වෙලාවේ. ඒක පෞල් සංස්ථාව ගොඩනැගීමට ප්‍රබල හේතුවක්. ඒ නිසා හොඳ ගෘහ ජීවිතයක් ගත කරන්න පුළුවන්. විවාහයක් අපේක්ෂාවෙන්, විවාහයක් බලාපොරොත්තුෙන් ඉන්න ධනු ලග්න හිමියන්ටත් ඔන්න මංගල යෝග උදා වෙනවා. තමන්ගේ විවාහයට ලැබෙන සහකරුවෝ, සහකාරිය හොඳ උගත් බුද්ධිමත් කෙනෙක් වෙනවා යා. අනුන්ට අවවාද අනුශාසනා උපදෙස් දෙන්න පුළුවන් නීතිගරුක, යුක්තිගරුක, ගුණගරුක කෙනෙක් බවට පත් වෙනවා. වාසනාවන්ත බිරිඳක්, වාසනාවන්ත ස්වාමිපුරුෂයෙක් ලැබෙන වෙලාවක් මේක. බොහොම ධර්මානුකූලව කටයුතු කරන අය වෙනවා. පිනට දහමට ලැබි කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබේ සිතුවිලිත් මේ වෙලාවේ පිනට දහමට ලැබි වෙනවා. ධර්මානුකූලව කටයුතු කරනවා. ඒකම තමයි ඔබට ලැබීමට, සාර්ථකත්වයට, ඔබේ දියුණුවට ඉවහල් වෙන්නේ. දරුවන් බලාපොරොත්තුෙන් ඉන්න ධනු ලග්න හිමියන්ටත් අන්න හොඳ දරුඵල ලැබෙන අවස්ථාවක්. කාලයක් තිස්සේ බලාපොරොත්තුෙන් හිටියන් යහපත් දරුවා ඵලයක් අන්න මේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දරුවන් ඉන්න දෙමව්පියන්ට ධනු ලග්න ඉපදිච්ච ඔබට ඔබේ දරුවන් පිළිබඳ යහපත් සුබ ආරංචි අහන්න පුළුවන් වෙලාවක්. ඒගොල්ලන්ගේ යහපත වෙනුවෙන්, ඒගොල්ලන්ගේ දියුණුව, ජයග්‍රහණය වෙනුවෙන්, වාසනාව වෙනුවෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන වෙලාවක්. කොහොම කළත් අර පහුගිය කාලේ තිබුණ කරදර, බාධක, කම්කටොළු ටික මග හැරිලා, අකාමකා ගිහිල්ලා ජීවිතේ වාසනාවන්ත පැත්තට ගෙනියන්න පුළුවන්
සුභවාදී ග්‍රහචාරයක් ඔන්න ධනු ලග්න හිමියන්ට කාලයකට පස්සේ නිර්මාණය වෙලා තියෙනවා. මොකද මේ ගුරු ග්‍රහයා 7 වෙනි විතරක් නෙමෙයි. සෙනසු ග්‍රහයා 3 වෙනි ගමන් කරනවා. ඔබේ කේන්ද්‍රයේ 4 වෙනි ගමන් කරනවා. සෙනසු 4 වෙනිට ඇවිල්ලා තිනවා. ඊළඟට රාහු ග්‍රහයා 3 වෙනිට එනවා. අන්න මේ හේතු ඔක්කොමත් එක්ක බලනකොට ගුරුගේ බලය තව ටිකක් වැඩි වෙලා ඉස්මතු වෙලා ඔබට හොඳ ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන් වෙලාවක්. විශේෂයෙන් නීතිමය ප්‍රශ්න වගේ දේවල් තිබ්බනම් අන්න ඒවෙන් ඔබ නිදොස් කොට නිදහස් වෙනවා. නඩුව වගේ දේවල් තිබ්බනම් ඔබට ඒවෙන් නිදහස් වෙන්න පුළුවන්. විදේශගත වීම බලාපොරොත්තු වෙමින් හිටියනම් ඔබට විදේශගත වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ ධනු ලග්න හිමියන්ට උදා වෙලා තියෙන්නේ. ඒක රැකියාවක් සඳහා වෙන්න පුළුවන්, අධ්‍යාපනය සඳහා වෙන්න පුළුවන්, සංචාරයක් සඳහා වෙන්න පුළුවන්. නිතර ගමන් බිමන් යෙදෙන වෙලාවක්. දුර ගමන් බිමන්, විදේශ ගමන් බිමන් යෙදෙන වෙලාවක් මේ වෙලාව. ඒ වගේම තමයි බොහොම සමීප සම්බන්ධතා ඇති කරන වෙලාවක්. ඒ ඔබගේ යහපත සඳහා, ඔබගේ දියුණුව සඳහා මේ ගොඩනගෙන වෙලාවක්. ඒ වගේම තමයි ඔබ බොහොම ඔබට වයසින් වැඩි අයගෙන් උදව් උපකාර ලැබෙනවා. ඒ අයගෙන් යම්කිසි උපදෙස් අවවාද ලැබෙනවා. ඔබ ඒකෙන් යම්කිසි විදියට සුභවාදී ග්‍රහ රටාවක්, ජීවන රටාවක් නිර්මාණය කරගන්නවා. ඒ නිසා මානසික පීඩාව, චිත්ත පීඩාව කියන එක දුරු වෙලා හිතට යම්කිසි විදියේ සතුට සහනය ගෙන දෙන සුභවාදී ග්‍රහචාරයක් ධනු ලග්න හිමියන්ට ක්‍රියාත්මක වෙන ග්‍රහචාරයක්. මේ වෙලාවේ ක්‍රියාත්මකයි. ඔබ ඒකෙන් ඵල ප්‍රයෝජන ගන්න. ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කළොත් ඔබ තමන්ගේ ජීවන ගමන සාර්ථක කරගන්න ඕනේ කියන චේතනාවෙන් කටයුතු කරලා ධනාත්මකව හිතලා වැඩ කළොත් ඔබට හොඳ ප්‍රතිඵල අරගෙන ජීවිතේ හොඳ පැත්තකට පෙරලා ගන්න පුළුවන් වාසනාවන්ත කාලයක් ධනු ලග්න හිමියෙකුට උදා වෙනවා. හැබැයි සමහර වෙලාවට මම මේ කියපු සියලු සුබ ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. හැබැයි ඒකට හේතුවක් තියෙනවා. ඔබ සමහරට ඒ රාෂ්ටකයක් ගෙවනවා නම් එහෙම නැත්නම් ඔබට අසුබ අතුරු දසාවක්, පාපකාරී විදසාවක්, මහ දසාවක් ගත කරනවා නම් මේ සුභවාදී ප්‍රතිඵල ටිකක් අඩු වෙනවා. හැබැයි ඒකට බය වෙන්න එපා. ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ කේන්ද්‍ර සටහන බලවන්න කාට හරි කියලා. කේන්ද්‍රේ බලලා යම් කිසි විදිහේ බාධකයක් අපලයක් තියෙනවා මේ සුභවාදී ප්‍රතිඵල ලැබෙන්න. මෙන්න මේකට අවශ්‍ය කරන ප්‍රතිකර්ම කරගන්න. එවිට ඔබේ දියුණුව, ජයග්‍රහණය, වාසනාව ළඟා කරගෙන සිතුම් පැතුම් සඵල කරගෙන ඔබේ අරමුණ කරා ඔබට ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා ධනු ලග්න හිමියනි මේ වාසනාවන්ත කාලය ඔබේ ජීවිතය වාසනාවන්ත කරගන්න. ඔබට තෙරුවන් සරණයි.